බයික් එක නැති වෙච්ච දවසේ ඉඳලා උඹට ප්‍රශ්න වැඩි නේ බං. මගේ බයික් එක උස්සලා ඒකෙන් කුඩු බිස්නස් කරලා හිමදි උටුන් ටික හොස්පිටල් එකට යන මට සද්ද දාලා යනක මට උන්දියා බලන් ඉන්න උනා. මට ඔක්කොටම වඩා හිතන අමාරු එක. සමහර විට ඔබ නාකොටිකයට කිව්වනම් බයික් එකේ ඉස්සුවේ ජීජේ ගේ මිනිහෙක් කියලා ඔබට ජොබ් එක බේර ගන්නත් තිබ්බා. නැද්ද බා? බාදන්නේ මොකේ මුළු පවුලම එකට භූමි දාන කරවන්නද? මහෙන් කියන්නේ හරි. උන් එක අපිට දිනන්න බෑ. හොඳම දේ තමයි හැමදේම අමතක කරලා දාලා නිකන් ඉන්න එක. අය නැවතුයි. මචං අපි පොකුණු පාරෙන් යම් මචං. ඒ මොන මගුලද බං? මේ ෆ්ලැට් එක පේන මාන්නේ ඉන්නේ. නෑ අපි මේ පැත්තෙන් යම් මචං. लाइट क्या बा मोहम्मद कौन बा ए जीजी ने बा कोई हरी बनाल बा गीले पोटा बना बम्बा අප්පා මට උඹත් එක්ක ඇප්පිලා දිනන්න බෑ. උඹ බැන්ඩුගේ මල්ලි. උඹගේ බැන්ඩුගේ මයි ගහ තරංගපම් මටින්නේ. මං සාමාන්‍ය මිනිහෙක්. උඹ මේක මෙතනින් ඉවර කරපන්. ए අවුද අතරලා කතා කරපන්. වැරදි කරේ උඹ. තඩුවක් විදින්න ඕනේ මං. එදා නාකොටික් එකෙන් උස්සන් ගිය වෙලාවේ මට උඹේ නම කියලා පැත්තකට එන්න තිබ්බා. මං එහෙම කරේ නෑ. එහෙම නොකරේ උඹේ අයියාගේ මට ගැළවිල්ලක් නෑ කියලා දන්න නිසා. යකෝ උඹ හිතාගෙන ඉන්නද උඹ මේ කරන දේවල්ට මගේ නිකන් ඉඳීවි කියලා යකෝ. යාපා හරිනම් එදා මගේ තාත්තට ගහපු වෙලාවේ මමයි උඹව මරන්න ඕනේ. උඹට එකපාරක් ගහලා මම හැමදේම නැති කරගත්තා. උඹේ සයිස් එක කැප්පියා. උඹ ඔක්කොම මිනිස්සු අරගෙන මෙතනින් ඵලයන්. මටයි මගේ පවුලේ මිනිස්සුන්ටයි පාඩුවෙ ඉන්න දීලා. මචං බැන්ඩු අයියා ෂුවර් එකටම අපිට රිටර්න් එකක් දෙනවා බං. මට නම් ඇත්තටම බය බෑ මචං. ඇත්තටම මරණ බය මොකද්ද කියලා අද තමයි මම දැනගත්තේ. මට උඹලට කියන්න තියෙන එක දෙයයි. මං ඉඳන් උඹලත් නේ අමාරු වැටෙන්න එපා. මේ ප්‍රශ්නේ මට විසඳගන්න තියලා උඹලා ටික දවසක් අයින් වෙලා හිටපල්ලා. පිස්සු. මෙයා මගුලක් කතා කරනවා. හෙලෝ. හේමල්ද? ඔව්. මම CI සූර්ය කුමාර් නාකොටිස්. තමන්ගේ බයික් එක උසාවියට බාර දුන්නා. ඒරියාගේ පොලිසියට දන්වලා බයිසිකල් එක බාර ගන්නවා. thank you sir. ඕ මිට බං එමිට බං අනේ නෑ නේ මේ මෙතන